good morning. අද ඇවිල්ලා ඉන්නේ අතරම අද ගෙදර ඉඳන් ඊයේ වීඩියෝ එක දැම්මා. ඊයේ වීඩියෝ එක එච්චර quality නැහැ. මට තේරුණා quality නැහැ කියලා. so අද ඇවිල්ලා ඉන්නේ. අද යනවා මම පොඩි route එකක්. ඒ කියන්නේ වැඩට තමයි යන්නේ. කියන්නේ දෙහියත් ගන්න යන්නේ. දෙහියත් ගන්න යන්නේ. මගේ route එක ඇවිල්ලා කුරුණෑගල ඉඳන් අද මට පොඩ්ඩක් යන්න තියෙනවා සූටි ගමන. ඒ සූටි ගමන කියන්නේ දෙහියත් ගන්න කුරුණෑගල ඉඳන් බදුල්ලට පස්සේ දෙහියත් ගන්නේ ඒ රූට් එක තමයි අද යන්නේ. මම ඉතින් අද පොඩි vlog එකක් කරන්න කියලා හිතන් ඉන්නවා. බලමු ඉතින් දැන් වෙලාව වෙවිලා අතමාරයි මම හිතනවා අඩුම 11 වෙද්දී තමයි මම බලුවා මේ කියලා මේ බදුල්ලට සමහර පැය 4ක් යනවා කුරුණෑගල ඉඳන් යන්න බයික් එක යන්නේ අද රූට් එක හොඳයි කියලා හිතනවා. මම හිතනවා වහින්න නැති වෙයි කියලා අද බලපු මේකත් එක්ක අවුලක් නැති වෙයි. බෑග්ග්‍රවුන්ඩ් එක වැඩි හිතන්න එපා. මේක නෙමෙයි බෑග්ග්‍රවුන්ඩ් එක. නැගිට ගමන් කියන ලෑස්ති වෙලා ඉන්නේ දැන්. යන්න අම්මා කෑමෙන් හදලා බලන් ඉන්නේ. මොකද ඒ කෑම වටිනවා මට. දවස් ගානක් ඉඳලා දැන් ගිහිල්ලා ඒ කෑම ගන්න සෙට් නැහැ. ගෙදර කෑම තමයි සෙට් වෙන්නේ. ඉතින් මේ ටික තමයි ඉතින් අපි දැන් මම ෂොට්ස් ටිකක් අපේ බමු අපි ඉස්සරහට යනකම පොල් ගිවා යන මයික් එක දැන් අද මයික් එක ඇඩ් කරගත්තා මේකට. මම හිතනවා මේක හොඳට ඇහෙනවා ඇති කියලා. quality and good. thank you. අපි බලමු ඉතින් ඉස්සරහට දැන් ඊළඟ ෂොට්ස් ටික අපි ගමු. දැන් ගෙදර ඉන්නේ. එතකොට අපි බලමු කොහොමද වෙන්නේ කියලා. මාරු ලස්සනයි අතරම. මේ කියන්නේ මම ගෙදරට ආසම මේ වෙන වයිබ් එක කොළ පාටත් එක්ක. ඒ කියන්නේ මාරම ෂෝක් උදේ නැගිට්ටාම මාරු ලස්සනයි අතර මේක කියන්නේ අපේ ගෙදර කියන පරණ විදිහට පුළුවන්. ඒක මාරම ලස්සනයි. කොළ වලින් හිටලා තියෙන අපි බලමු චුට්ටක් මට පෙන්වන්න පුළුවන්. right. Nanti gas waliin piiriලා තියෙන්නේ. ආසන් හිතෙනවා මට ඉන්න දැන් යන්න එපා. ඉතින් ආයෙ දෙහිකට කරනවා. so එලිසත් ඉන්නවා තන. එලිසමනා කියන්න තියෙනවද? මට පොඩ්ඩක් රවුම පෙන්නන්න වාගේ. හරි යා. මේ බයද. ඉතින් ගන්න ලස්සනයි. that's good. kitty. යත්තු කරනගෙන නේ. Elisa, come let's go. අපි දැන් බලමු ඉස්සරහට තව ටික වීඩියෝස් ටිකක් කරන්න. මම ගෙදරින් යන්න හදන්නේ. මම බයි කියනවා ගෙදරට. බයි. දැන් කැන්ඩි වලට ඇවිල්ලා තියෙන්නේ. ටිකක් දැන් බලව මම කුරුණෑගලින් පටන් ගත්තේ අපිට වගේ. දැන් ඉස්සයි පොඩ්ඩක් ගියා. ට්‍රැෆික් එකත් එක චුට්ටක් එන්නේ. ඒක කුරුණෑගල කන්නේ. ඒක තව යන්න තියෙනවා කිලෝමීටර්ස් ගාන. අපි ඉස්සරහට යමු. පොඩ්ඩක් ඩයිට් බලන්න. let's go.
බයි. මේ රූට් එකේ තියෙන මාතෘකාව මාතෘකාව al udyana hello apa pena tu lagi so කියන්නේ කියලා කිව්වා අපි යමු ඉතින් තව ටික දුරක් වගේ ඉතින් තව ටික දුරක් යන තාම බතුල්ලට තාම යන්න පටන් ගත්තා මම තව දැනක නවත්වනවා මම ආසම දැනක් මේ පාරේ යද්දී මෙතන නවත්තලා මම ඔයාලට පොඩි වීඩියෝස් ටිකක් හිතගෙන ගන්නවා hello ඉතින් මම බං ආසම තැන තන කිව්වේ කියන්නේ මේ රූට් එකේ යද්දී මම කැමතිම තැන තමයි මේක රන්දනිකල ඩෑම් එක බදුල්ලට යද්දී හම්බෙන්නේ ආයි මගේ බයික් එක එතකොට මේ රූට් එක යද්දී මම ආසම තැනක් මේක මම ආසයි මෙතන නවත්තන්න කියන්නේ අනිවාර්යයෙන් ඔබ තිබ්බත් නැතත් මම කැමති මේක ඒ කියන්නේ ඩෑම් එක කියන්නේ සිරාවඩ ඩෑම් මා ආසයි ඒ කියන්නේ මට වික්ටෝරියා ඩෑම් එක හම්බුණා රන්දනිකල ඩෑම් එක ඒතකොට අනිත් පැත්තෙන් යද්දී හම්බුණා සාමාන්‍ය මොරගහකන්ද ඩෑම් එක ඒක ඔක්කොම මම අනිවාර්යෙන් අපිට යන්න පාරකට අනිවාර්යෙන් බලන්න යන්නේ තව ටික දුරක් යන්න දෙනවා බදුල්ලෙන් පස්සේ අපි යනවා දෙහියත් කන්දිය පැත්තට ඉතින් මාරු ආතල් එක I like the view wow මම දිට්ටාගෙන් පස්සේ නම් ආයෙත් වෙලා නැහැ දිට්ටාගෙන් කලින් පාරේදී නම් ඊට වඩා වතුර තිබ්බ ගොඩ දැන් නම් දිට්ටාගෙන් පස්සේ නෑ වතුර මම එන ටිකටත් බලාගෙන ආවේ ඒ ටිකෙත් මේ ඇත්තටම වතුර ගොඩක් අඩුයි මාරම ලස්සනයි මට ආසයි මෙතන ඉන්න මාරම wow ඕන වෙලාවක මට ඉන්න පුළුවන් පොඩක් දුර යන්න ඕනේ ගොල්ලෝ දැන් මෙතන දාලා යන්න හිතෙන්නේ නැහැ ප්‍රශ්නේ අවුවයි ඔක්කොම දෙනවා මේ චූටි යමු දැන් අපි දැන් බදුල්ල දැන් රස්තෝන දෙයට ගන්න දැන් ඕනේ මට මෙතන තමයි ඉක්මනට මෙන්න ඕනේ ලා මම ආසම පැත්තම නේද පාවර කන්ද ටිකත් එක්ක මෙතන ආරෝන් ෂෝ එහෙනම් අපි තව ටිකක් තියෙනවා තව වීඩියෝස් ටිකක් ගමු දැන් ඉන්නේ රන්දේනිකල ඩෑම් එක ගාව තව ටිකක් යන්න දෙන තව කිලෝමීටර් 50ක් මම හිතන්නේ 50ක් වගේ අතෝක යන්න තියෙනවා ඉතින් අපි ඒක ගිහිල්ලා එතන වීඩියෝස් ටිකක් කරගෙන ඊට පස්සේ මොකද දෙයියත් ගන්නට යමු so එහෙනම් ඉතින් let's go අද වීඩියෝ එක දාන්න පුළුවන් මොකද දාන්න ඉතින් අපි ඇස්ටලා ඉන්නේ නා එහෙනම් bye ඔන්න ඉතින් බදුල්ලට මට ආවා දැන් ඉතින් පොඩ්ඩක් මෙහෙ කැරගිලා මම යනවා කොහෙද අපි යන්නේ දෙහියත ගන්නේ බලා දෙහියත ගන්නේ බලා තව ටික දුරක් තව ටික වෙලාවක් යනවා දෙහියත ඉතින් මං යන්නේ පොඩි වෙලාවක් මේ කැරගිලා යනවා යන්න දෙහියත කන්දිය බලා බයි බයි නම් අපි සෙට් වෙමු මම දෙහියත කන්දිය ගිහලා ඔයගොල්ලන්ට අප්ඩේට්
අප්ඩේට් එකක් දෙන්න. හලෝ ඉතින් ඔන්න අද දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඇත්තරම කයිට් මවුන්ටන් කියන තැනට. එතකොට මේක මට කිව්වේ ඇත්තරම මගේ මේක මම කියන පස්සේ එයා කැමති නැහැ වීඩියෝස් වලට එන්න. ඉතින් බදුල්ලේ කයිට් මවුන්ටන් කියන තැන ඉන්නේ. මාරම ලස්සනයි මෙතන ඇවිල්ලා. ෂෝක් වටේ පිටේ වෙනවා. ඉතින් එක එක ලස්සන කඳු වලට පෙවුන දතන ඔහොම අරගම ඇවිල්ලා නාරංගන කඳු. හරිත එතකොට අර පැත්ත එක කඳු සෙට් ඩෑම තියෙන මුළු බදුල්ලම පේනවා මේ පැත්තට. මාරම ලස්සනයි. නෙක්ස්ට් මගේ ජර්නි එක ඊට පස්සේ යන්නේ අපි කොහෙටද දෙයියත්ත කණ්ඩියට. එතකොට මෙතනින් පස්සේ කෙලින්ම දෙයියත්ත කණ්ඩිය ගිහිල්ලා ඉතින් කෙලින්ම නිදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු දැන් මෙතන මම ෆොටෝස් ටිකකුත් අප්ලෝඩ් කරන්න. මාරම ලස්සන ලොකේෂන් එක ඇවිල්ලා ඇත්තටම ඔයගොල්ලෝ එන්න ඕනේ බදුල්ල. මහියංගන බදුල්ල රෝඩ් එකේ ආපුවම එතනින් පොඩි තැනක් තියෙන උඩට යන්න. එතනින් ආපුවම මම මෙන්ෂන් කරන්නම් වීඩියෝ එකක්. ඒ වීඩියෝ එකේ තියෙන විදිය. ඒ වීඩියෝ එක යාළුවෙක් නෙමෙයි කෙනෙක් කරන්නේ. ඒ වීඩියෝ එකේ තියෙනවා මේකට එන විදිය. එයා තමයි මාව එක්කන් ආවේ. සෝ ඉතින් බලන්න. thank you.